දඟලන්න එපා මොකද දිනේ යපෝ පිය දියා බලපන්. අනේ බුදු අයියේ මාව මරන්න එපා අයියේ අනේ මරන්න එපා. ඔය මරන්න මට කොහොමත් ඕනේ නෑ බං. හැබැයි ළඟ තියෙන සල්ලි ෆෝන් අනම්මන ටික ඔක්කොම ගනින්. අනේ අයියේ පිස්සුද අයියේ මං ඔය අබෝ හිඟන්න එක්කලා ඉන්නේ අයියේ අයියට කියන්නේ දවස් ගානකින් කාලා නැහැ මතිට මුකුත් ගහලත් නැහැ අයියේ. මට දෙනව නැහැ ඉතින් අයියට දෙන්න වෙන්නේ මගේ වකුගඩුවක් තමයි අයියේ. හරි නවත්තව මල්ලි. බ මාරෙකින් නේ බං. අඩෝ මල්ලි මේ කෑම කාලෙට බං. මේ තියන්නේ මල්ලි. නැති බැරි කම ළඟ අපේ දිකම නෑ මල්ලි. පරිසමනේ. මිනිසාමයි ලොව දෙවියන් වන්නේ. මිනිසාමයි ලොව තිරිසන් වන්නේ. අනු බ්‍රෝ සුබ්‍රෝ ඉතින් කොහොමද බොරු පානිය දාන්න එපා ගන්නකො මගේ ණය ටික මේ මාර වැඩේ කියන්නේ බ්‍රෝ මේ දවස් ටීවී දැන් වැඩිනේ මගේ දෝනියට අසනීප වුණා නේකනේ වැඩේ මේ බොරු කියන්න එපා ඔය තමසර කොහෙද දෝනියක් කියන්නේ බොරුව දාන්න එපා හැමදාම ගන්න සල්ලි ගන්න අද නම් ගන්න ගේම් එක කරමු ඈ ඔබ දිනුවොත් එහෙම මං මේ දැන් just now ඔයාගේ ණය ඩබල් කරලා ගෙවනවා පෙරදුනොත් එහෙම ණය කපා ගන්නවා මොකද කියන්නේ කොහොමද මට ඔය මගුල හම්බෙන්න හරි කරමු ගේම් එක තමයි මම කියන එක රිපීට් කරලා කියන්න තියෙන්නේ හරි ලොකු ගේම් වෙන්නේ මේ හරි හරි කරමු පටන් ගමු මේ රතු කිකිලි සුදු කිකිලි රතු කිකිලි සුදු කිකිලි එතන කිකිලිය කී දෙනාද දෙන්න ඔබ පරාදයි 2000ක් මන් දීලා තියෙන්නේ මං කියන එක නාපෝ කියන්න හරි ආයෙ පටන් ගමු හරි රතු කිකිලි සුදු කිකිලි රතු කිකිලි සුදු කිකිලි එතන කිකිලිය කීයද එතන කිකිලිය කී දෙනෙක්ද උත්තරේ වැරදි ඉතින් මං හරියට කිව්වද අන්න පරාදයි මං කිව්වේ මං කියන එක අපෝ කියන්න කියලා ඔන්න දැන් 4000ක් මං ඔබට දීලා හරි මේ අන්තිම පාරේ හරි පටන් ගමු දැන් ගේම් එක තේරෙනවනේ ඔව් තේරුණා ඉතුරු 2000ත් පරාද ඔන්න ඉතින් අපි ණය නෑ හරි මං කියවනේ මං කියන එක කියන්න ඕනේ කියලා අයදාම දීලා තියෙන අපේ ණය නෑනේ නිකන් මූණ මූසලකමට එන්න එපා උදේ පාන්ද දෙස්ද මේකේ ජීවත් වෙන්නේ මාසේ අන්තිම ණය විතරයි මගේ ණය පොතේ පුතේ මහන්සිදුමයි පුතේ ඔව් අනේ මහන්සි අද පාඩම නම් පුදුම අමාරුවක් තිබ්බේ කොයිද පුතේ අද පන්ති තිබ්බේ මොනවදනේ අහන්නේ වෙන කොහෙද ඉතින් අනේ එතකොට මේ තොපි පොකුණක් බහලා දාකෝ පන්ති කරේ මේ බලම ජොකාගේ තෙත අදත් පන්ති කට් කළානේ අදත් පන්ති කට් කළානේ තෝ අදත් පුතේ මගේ පුතා පාඩම් කරනවද ඔව් තාත්තා කොහොමද සඳුනි මගේ පණ ගංජා තෝ පොඩි ගස් බලලා ඔයා දැන් කියන්නේ මගේ සෙක්සි කොරියන් ලුක් එක නෑ කියලාද කියන්න ඕනේ තියෙනවා තමුසික සෙක්සි ලුක් එක හෙලෝ ඒ පාර ඉඳගින්න කොහේ ගියවද මේ අක්කා හෙලෝ මේ උඹ දැනගනින් පොඩි ගස් පල්ලා උඹ කොරියන් විදියට ලුක් කලිසම් අඳින්න ඕනි ගුචුම්පියෝ බලන්න ලස්සන මම ලොකු ගස් බලලා තාත්තා පුතේ තාත්තා ඔව් අම්මෝ මගේ කොරියන් ලුක් එක තෝ ඉතින් ඕක හොල්ලෝල් ලිටපන් පැය 24 ම ඕක හොල්ලෝල් ලිටපන් මොන තාලෙට හදනවද මන්ද මට තෝ එපා වෙලා තියෙන දැන් අපෙද්ද පිස්සුද තාත්තේ මම මේ සපත්තු පොලිස් කර හිටියේ කවදද බලලා තෝ සෙරෙප්පු පොලිස් කරලා දාන්න ගත්තේ ඉතින් මේ සෙරෙප්පු පොලිස් කරලා දීපන් පාරයක් Be
ඔබ කවදාවත් හැදෙන්නේ නැද්ද පුතේ? ඈ? යකෝ මේ කාමරේටලා රිංගගෙන ජරා මගුල් බල යකෝ මං දෙයියෙන්ගේ පුතෙක් ඉල්ලපුවාම දෙයියෝ වල් නරියෙක් දීලා මට. ෂි. තාත්තේ මේ නතර කරපන්. පුතේ උඹාද ඉවරයි. උඹාද ඉවරයි. හරි. මේ මොකද්ද තාත්තේ මං දැන් තමයි හරි ට්‍රැක් එකට වැටුනේ තාත්තේ ට්‍රැක් එකට වැටිලා නෙමෙයි උඹට ට්‍රැක පැනලා. ට්‍රැක පැනලා උඹට. මේ ජරා මගුල් බල ඉන්න කාමරේටලා. මේ වල් මගුල් නෙමෙයි තාත්තේ මේ ඇවිල්ලා කෝඩුකාර තාරුන්නේ හිතුවක්කාර ඊටි පන්තිය අනේ දෙයියනේ උඹට හොඳටම පැනලාද කොහෙද පුතේ? අයියෝ මේ අහන්නකො තාත්තේ මේ තමයි දුලංජසරු යුඩිසරුයි මාස 4න් ඊටි වලට ඒකක් කරන් දෙන සුපිරිම ප්ලෑන් එක. පාඩම් 17ම වෙල් බයිලා නැති හැබැයි අංග සම්පූර්ණ තියරි වීඩියෝ පැක් එකත් එක්ක හැම පාඩමකට පේපර්ස් දෙකකුත් දෙනවා. මයින්ඩ් මැප් ටියුට්ස් 17ක් වගේම එක්සෑම් ක්වෙස්චන්ස් ඇතුළත් වර්ක් බුක් ටියුට්ස් 17කුත් හම්බ වෙනවා. සියලුම පාස් පේපර්ස්, මොඩල් පේපර්ස්, ප්‍රොවින්ෂල් පේපර්ස් කව වෙන ෆුල් පේපර් පැක් එකක් වගේම කෙටි සාකච්ඡා සහිත හෝම්වර්ක් පේපර්ස් තියකුත් හම්බ වෙනවා. විභාගෙට මාසයක් තියලා මුළු සිලබස් එකම ෂෝට් නෝට් කරලා පැය 40 උගන්වන සෙෂන් එකකුයි ලංකාව වැඩිම ගෙසින් දෙන අනුමාන සම්මන්ත්‍රණ 5ක් තියෙනවා. ඒ වගේම සඳුදායි සිකුරාදා දවස් දෙකේම රැඩ් ලයිව් ක්ලාස් දෙකකුත් යනවා. මේ ප්ලෑන් එකට වැඩ කරොත් ඔයා බින්දුවේ හිටියත් මාස 4න් ඒකට යන එක ගේමක් නෑ. සර්ලා දෙන්නෙක් එක්ක යන වැඩක් නිසා කොතනකවත් මග හැරෙන්නෙත් නෑ. වෙන ඔන්ලයින් ක්ලාස් වගේ නෙවෙයි ප්‍රැක්ටිකල් ලෙසරම කරලා දෙනවා. එහෙනම් යූලි සර්ගේ දුලාංජ සර්ගේ මේ සුපිරි ප්ලෑන් එක ගැන වැඩි විස්තර දැනගන්න මෙන්න මේ නම්බර්ස් වල WhatsApp මැසේජ් එකක් දාන්න. යකෝ මාර බුලට් දෙක ගන්න බං පන්තියේ කරන්නේ ඈ. උඹ කොහමද පුතේ උඹට හරියන පන්තිය හොයාගත්ත නේද? චිල් එකේ යන්න. උඹ හරි සතුටින් ඉන්න බා ඉගෙන ගන්න. ඈ? සීයයි කාමරෙන් තාත්තේ තාත්තේ තාමත් ඔයා